ගොඩක් ආදරෙන් පිළිගන්නවා වෙනද වගේම අපේ YouTube channel එකට. අද අපි බලමු කොහොමද මේ වගේ ලස්සන රෝස මලක් හදාගන්නේ කියලා. අපිට මේක හදාගන්න ඕනි කරන දේවල් තමයි මෙතන තියෙන්නේ. මම පිටි කෝප්ප 2කමාරක් අරගෙන තියෙනවා. ඒ වගේම වතුර, බිත්තර, ලුණු, චොක්ලට්, ඊට පස්සේ කැමති පාටක වර්ණයක් ගන්න පුළුවන්. මම මෙතන අරන් තියෙන්නේ රතු පාට. දැන් අපි අපේ බැටර් එක හදාගමු. මේකට මේ විදිහේ ඉඩ තියෙන භාජනයක් අරගෙන මම මේකට මුලින්ම පිටි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණුත් ඒකටම දාලා පිටි එකයි ලුණු එකයි හොඳට කලවම් කරගන්නවා. දැන් මම පිටි එක මැදට බිත්තරේ එකතු කරගෙන ඒක හොඳට මේකට කලවම් කරනවා. ඔයාලට මෙතනදී අත පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් හොඳට කලවම් කරන්න පුළුවන් හැන්දක් පාවිච්චි කරන්නත් පුළුවන්. බිත්තරේ වටේ තියෙන පිටි ටික පොඩ එකතු වෙන විදිහට අපි මේ බිත්තරේ දැන් කලවම් කරගමු. මේ විදිහට ඝනකමට දැනෙනකොට අපි වතුර එකතු කරගන්න පටන් ගමු. එකපාරම වතුර එකතු කරන්නේ නැහැ. දැන් අපි අපේ බැටර් එකේ පදම මොන වගේද තියෙන්න ඕනි කියලා බලමු. මෙන්න මේ විදිහට තියෙනකොට ඒත් මේක උකු වැඩි. ඒක නිසා මම මේකට තවත් වතුර ටිකක් එකතු කරගෙන මේක දියාරු කරගන්නවා. මෙන්න මේ වගේ සම්පූර්ණයෙන්ම පහළට වැක්කිරෙන විදිහට අපේ බැටර් එක දැන් හැදිලා තියෙන්න ඕනේ. ඔයාලට පේනවා ඇති දැන් මේ බැටර් එකේ තැනින් තැන සුදු පාට ඩොට් වගේ තියෙනවා. ඒ ටික හැමම තිබුණොත් අපි කෑම එක හදලා ඉවරුනාට පස්සෙත් අපිට සුදු පාට ඩොට් ටික බලා ගන්න පුළුවන්. ඒ නිසා අපි මේක පෙරා ගන්න ඕනේ. දැන් අපි අපේ බැටර් එක පෙරාගෙන ඉවරයි. මේ වෙලාවේදී මේකට කලරින් එකතු කරගමු. මම අද රතු රෝස මලක් හදන නිසා තද රතු පාට කලරින් එකක් තමයි මෙතනදී අරන් තියෙන්නේ. ඔයාලට වෙන පාටක රෝස මලක් හදන්න ඕන නම් ලා රෝස පාට, තැඹිලි පාට වගේ වෙන පාටක් උනත් ගන්න පුළුවන්. මේ තියෙන්නේ කලරින් එකතු කරගත්තු අපේ බැටර් එක. දැන් ලස්සන රතු පාටකට ඇවිදින් තියෙනවා. කඩදාසියක පොඟවපු තෙල් ටිකක් අරගෙන මම තැටිය හොඳට ගා ගන්නවා. දැන් අපි රෝස මලේ පෙති ටික හදාගමු. ඒකට මේ විදිහට මම තාච්චියට අපේ බැටර් එකෙන් ටිකක් අරගෙන දාලා රවුමට හදා ගන්නවා. රෝස මලේ පෙති ටික එකම ගානට තියෙන්න ඕන නිසා හැමතිස්සෙම එකම ප්‍රමාණ වලින් තමයි අපි බැටර් එක එකතු කරගන්න ඕනේ. ඒ වගේම පෙති ගොඩාක් ලොකු වුණොත් එහෙම ඒක කඩා වැටෙන්න බලන නිසා මෙන්න මේ ගානට විතර තමයි රවුම හදා ගන්න ඕනේ. අපේ රෝස මලේ අනිත් පෙති ටිකත් අපි මේ විදිහටම හදාගමු. ඉක්මනට හදාගන්න පුළුවන් වගේම හරිම ලස්සන රස කෑමක් නිසා ඔයාලත් අනිවාර්යයෙන්ම මේක හදලා බලන්න.
රෝස මලට පෙති වැඩි වෙන තරමට ඒකේ ලස්සන වැඩි නිසා මම තවත් පෙති කීපයක්ම හදා ගන්නවා. මේ රෝස මල් පෙති මද ගින්දරේ තමයි හදා ගන්න ඕනේ. මේක අනිත් පැත්ත හරවලා බලද්දි පිච්චිලා තියෙන්නේ නැහැ. මේ විදිහට යාන්තම් පාට පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා විතරයි. දැන් අපි රෝස මලේ පෙති ටික හදාගමු. ඒකට මම මේ විදිහට නොපිට හරවලා ඒකේ හරි මැදින් තමයි චොක්ලට් තීරුවක් ගාගන්නේ. ඔයාලා කැමති නම් මේකට විපින් ක්‍රීම් හරි එහෙම නැත්නම් පළතුරු මොනවා හරි උනත් එකතු කරගන්න පුළුවනි. මම අද එකතු කරන්නේ මේ වගේ චොක්ලට්. වටේ ගෑවෙන්නේ නැති වෙන්න මේ විදිහට මැද විතරක් චොක්ලට් ගාගෙන අපි දැන් මේක දෙකට නමාගමු. දෙකට නමා ගත්තට පස්සේ මේක රෝල් කරන්න ඕනේ. අපි මේ හදාගත්තේ රෝස මලේ මැදම කොටස. දැන් මේ විදිහට අනිත් පෙති ටිකත් අරගෙන නොපිට හරවලා චොක්ලට් ගාගමු. හැම මල් පෙත්තක් මැදටම චොක්ලට් තීරුවක් එන නිසා චොක්ලට් පොඩ තමයි මම එකතු කරගන්නේ. නැත්නම් චොක්ලට් රස වැඩි වෙන නිසා ඕගොල්ලෝ චොක්ලට් වලට ගොඩක් කැමති නම් මීට වඩා චොක්ලට් එකතු කරගන්නත් පුළුවනි. අපේ පළවෙනි මල් පෙත්ත අරගෙන ඒක දෙවෙනි මල් පෙත්ත උඩින් තියලා මෙන්න මේ විදිහට රෝල් කරගමු. අපි දැන් මේ හදාගත්තු මලේ මැද කොටස පිඟානක් උඩින් තියලා මං ඊළඟ මල් පෙති ටිකත් හදා ගන්නවා. තුන්වෙනි මල් පෙත්තේ ඉඳලා ඉතුරු මල් පෙති ටික මේ මැද කොටස වටේට පොඩ අපි ඔතාගමු. මේක හරි පරිස්සමට කරන්න ඕන වැඩක් නිසා ඕගොල්ලෝ මේක හිමීට කරගන්න. රෝස මලේ පෙති ඉක්මනට වැටෙන්න බලන නිසා මම කලින් හදාගත්තු රෝස මල් පෙත්තක් අරගෙන ඒ මල් වැටෙනවට මම මේ විදිහට රඳව ගන්නවා. මේ විදිහට අපේ හැම පෙත්තක්ම අපි රෝස මලට අලව ගමු. දැන් ඔයාලට පේනවා ඇති ලස්සනට අපේ රෝස මලේ හැඩේ එනවා. ඔන්න රෝස මල හදාගෙන ඉවරයි. ඉතින් බලන්න ඇත්තම රෝස මලක් වගේම පේනව නේද කියලා. මේක හදන්න ගොඩක් දේවල් ඕනෙත් නැහැ. ඒ වගේම ඉක්මනට හදන්නත් පුළුවන් නිසා අනිවාර්යයෙන්ම හදලා බලන්න. මේ වගේ ලස්සන රස අලුත් කෑම ගොඩාක් ඉස්සරහට අරගෙන ඉන්න අපි හිතාගෙන ඉන්නවා. ඒක නිසා අමතක නොකර අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ කෑම එක හදලා බලලා රස කොහොමද කියලා පහලින් මටත් කමෙන්ට් එකක් දාලා කියන්න. එහෙනම් මේ වගේම තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහිල්ලා එන්න.